අපිට මෙහෙම කරන්න පුළුවන් අරහෙම කරන්න පුළුවන් ක්‍රිප්ටෝ කරන්න පුළුවන් 66%ක්ම යන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි. ඔයාලට පුරුද්දක් නැහැ වැඩ කරලා. A level කියන එකේ අවශ්‍යතාවයක් ඒක. ඉතින් ඕක කරන මොනවා හරි ෂයි එක ෆස්ට් එකේ හරි සෙකන්ඩ් එකේ හරි තර්ඩ් එකේ හරි 15 වෙනි ෂයි එකේ හරි මේක කරනවා නම් ඔය ආදල් මොකුත් නැහැ විභාගයට සතියක් දෙකක් තියෙද්දී අර මේකේ තියෙන මෙච්චරයි ෆස්ට් ෂයිද සෙකන්ඩ් ෂයිද තර්ඩ් ෂයිද නෙමෙයි. තමන්ට සිටින්නේ තමන් විතරයි. තමන් කරගත්තොත් තමන්ට විතරයි කියන එක අවබෝධ වෙනවා මොනවා හරි ෂයි එක. ඔය ෆස්ට් ෂයි ළමයිට ගොඩාක් වෙලාවට මේක තේරෙන්නේ නැහැ. අතර මේ ලංකාවේ ඉංජිනේරින් මෙඩිසින් යන ළමයින්ගෙන් 133යි ෆස්ට් ෂයි යන්නේ. කොල්ලෝ මේ දැන් ඉන්නවා එහෙම වැඩ කරන්න පුළුවන්ද? ඕක බෑ කෙරෙන්නේ නැහැ කියලා. මේක අරුණාම තව chances ගොඩාක් ජීවිතේ ලැබෙනවා. ලේසියෙන් හොඳ වාහනයක් ගන්න පුළුවන්, හොඳ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. අර ළඟදී 25 ල පන්තියේ ගිහලා කතා කරා 25 පන්තිය ඉවර කරන්න කලින් ළමයි පොළොන්නරුව දිස්ත්‍රික්කේ 4 වෙනියෝ. මේ අවුරුද්දේ ඉස්සුගා එහෙම ගෝතියෝ විදියට අපි ඉන්නවා. අපි පොඩ්ඩක් සෙට් එකට බහලා ඉන්නේ කියලා ඉන්නවා. හොම්බෙන් යන්නේ නැහැ ඊට පස්සේ. බල්ලෙන් ගණන් ගන්න නැහැ A level ෆේල් වුණාට පස්සේ. අඩුම ගානේ ගෙදර මිනිස්සුත් ගණන් ගන්න නැහැ. 2024 මුල පටන් අරගෙන 2024 විභාග දෙසැම්බර් වල ලියලා පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් 4 වෙලා මෙඩිසින් සිලෙක්ට් වෙලා. පින් පව් වල හැටියට තමයි. ඒ නිසා අඩුම ගානේ පින්වත් කරන්න ඒකට කවදාවත් හරි අවබෝධ වෙයි ඒක. මම කිව්වත් වගේ යම් කාලයක් ගත වෙනවා මේක තමයි ලංකාවේ මිනිස්සුන්ට තියෙන හොඳම chance එක බව තේරීමට. ඇයි එක සබ්ජෙක්ට් එකකට පන්ති දින 10ක් ගානේ මිස් වෙලා වගේ. විශේෂයෙන්ම කොල්ලන්ට තැනක පැය එකමාරක් දෙක කරනවා ඉඳගෙන ඉන්නවත් බෑ. පොඩ්ඩක් අල වගේ වැඩ කරන්න වෙනවා මේ ෂයි එක මේ කාලේ වෙනකොට. එහෙම නැතුව මේකේ කොට යාමක් නැහැ. ඔයාගේ අම්මට තාත්තට අසනීප වුණාට පස්සේ ඔයාට හොඳ ආර්ථිකයක් නැත්නම් ඔය යාළුවාට උදව් කරන්න දෙන්නෙත් නැහැ. මම මේ කියන සමහර කතන්දර YouTube එකේ අනේවට මම දැකලා තියෙනවා අවුරුදු 27 28 උන් කමෙන්ට් කරලා තියෙනවා. ඒක නිකන් බලන්නකෝ විශේෂයෙන් අර මෙඩිකල් ෆැකල්ටි එකේ ළමයාගේ කතන්දරේදී සෑහෙන්න කමෙන්ට් කරලා තියෙනවා. අවුරුදු 27 28 කට්ටිය අපරාධي ඒ කාලේ මට ඒක තේරුන්නේ නැහැ. තේරුණා නම් ලොකු දෙයක් වෙනස් කරන්න තිබ්බා කියලා. ඉන්නේ කරන්න දෙයක් නැහැ. උන් එක එක පාරවල් වල වෙනස් කරනවා. එනයිද ඉතින් එහාටවා ජීවිතේ කරන දෙයක්වත් තව මහලුකු වැඩක් වෙයි කියලා හිතන අමාරුයි ඉතින්. ඒක අවුරුදු 20ම කරපු දෙයක් තව ෆේල් නම් කියපු එක ආයි තහනම් විභාගය. ඒ නිසා මේක තමයි ඔයාගේ හැබිට් එක හදන මාසේ. හරියට පුරුදු වෙන්න වැඩ කරන්න මේ මාසේ. ඉතින් ඒ කියන එක තා උන් ඉනාවි ඉන්නවා. එහෙම කරයි අපි කියලා ඉන්නවා. ෆස්ට් එක ෆේල්ද මන්දා. ජොබ් එකක් කරලා ටිකක් එහෙම ඉඳලා අවුරුදු 4කට පස්සේ තේරිලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට ගොඩ යන්න පුළුවන් හොඳම පාර A level කියලා. දැන් මෙහෙමයි. දැන් ඉදිරි කාලේදී වෙනස් වෙන්න ඕනේ පළවෙනි කාරණාව මොකෝත් නෙමෙයි. විශේෂයෙන් පිරිමි ළමයි. ඔයාලට පුරුද්දක් නැහැ වැඩ කරලා. දැන් අවංකව මෙතන කිව්වොත් මෙතන අවංක කිව්වොත් එහෙම දවසකට ඉස්කෝලේ පන්ති වෙලාවයි ඇරලා තනියෙන් වැඩ කරන පැය ගන්න. දවසකට පැය 4ක් අනිවාර්යයෙන් වැඩ කරන කට්ටිය අතෝසන්න කිව්වොත් අකණ්ඩව ඊටාම සුළු පිටක් තමයි ඉන්නේ. 10 දෙනෙක් ඉදී ඔන්න. හරිද? එතකොට අඩුම ගාන දවසකට පැය 3ක් කියන්නකෝ. සුළු පිටක් ඉන්නේ. දැන් අර අපි ඉඳන් හිටියට නිකන් සමහරලාට ඔය කොල්ලෝ මේ ඉඳන් ඉන්නවා එහෙම වැඩ කරන්න පුළුවන්ද? ඕක බෑ කෙරෙන්නේ නැහැ කියලා. එහෙමයි. A level කියන එකේ අවශ්‍යතාවයක් ඒක. ඉතින් ඕක කරන මොනවා හරි ෂයි එක ෆස්ට් එකේ හරි සෙකන්ඩ් එකේ හරි තර්ඩ් එකේ හරි 15 වෙනි ෂයි එකේ හරි මේක කරනවා නම් කරන පාර Tamanට අකණ්ඩව වැඩ කරන්න වෙනවා. වෙන විදියක් නැහැ. ඒ නිසා නිවාඩු කාලේ හැබිට් එක හදන්න පුරුදු වෙන්න. නිවාඩු කාලේ වැඩ කරන පුරුද්ද හදන්න. වැඩ කරන පුරුද්ද හදන්න. මේක කොහොමත්ම මේ ඉස්සරහ කාලේ ට්‍රිප් යන්න ආරාමයක් තියාගන්න එපා. ඔය ආදල් මොකුත් නැහැ විභාගයට සතියක් දෙකක් තියෙද්දී හරි අර මේකේ තියෙන මෙච්චරයි ෆස්ට් ෂයිද සෙකන්ඩ් ෂයිද තර්ඩ් ෂයිද නෙමෙයි යම් ෂයි එකකදී අවබෝධ වෙනවා Tamanට ඉන්නේ Taman විතරයි ඒ මොකක් හරි ෂයි එකකදී අවබෝධ වෙනවා තමන්ගේ කලින් කරපු පින්කම් වල හැටියට මොකක් හරි ෂයි එකකදී අවබෝධ වෙනවා මේ Tamanට සිටින්නේ Taman විතරයි Taman කරගත්තොත් Tamanට විතරයි කියන එක අවබෝධ වෙනවා මොනවා හරි ෂයි එක හරිද ඒ අවබෝධ වුණාට පස්සේ තමයි තනියෙන් වැඩ කරන්න ගන්න ඇත්තටම ෆස්ට් ෂයි දැන් ඔය ෆස්ට් ෂයි ළමයිට ගොඩාක් වෙලාවට මේක තේරෙන්නේ නැහැ. අතර මේ ලංකාවේ ඉංජිනේරින් මෙඩිසින් යන ළමයින්ගෙන් 133යි ෆස්ට් ෂයි යන්නේ. 66%ක්ම යන්නේ සෙකන්ඩ් ෂයි. තර්ඩ් ෂයි. හේතුව අරක අවබෝධ නොවීම. පළවෙනි කාලේ ඉඳන් ඉන්නවා යාළුවෝ තමයි ජීවිතේ. හරි. තව ඕනේ තරම් දේවල් කරගන්න පුළුවන් අපිට. තව ගොඩාක් දේවල් දිනව කරන්න. අපිට මෙහෙම කරන්න පුළුවන්, අරහෙම කරන්න පුළුවන්, ක්‍රිප්ටෝ කරන්න පුළුවන්. හරියට හිතාගෙන ඉන්නවා. තව ඊට පස්සේ තව වෙන වැඩ තමයි මේක අරුණාම තව chances ගොඩාක් ජීවිතේ ලැබෙනවා යයි සිතාගෙන සිටීම තව පුළුවන් ඊට පස්සේ කොහේ හරි ගිහිල්ලා ලේසියෙන් හොඳ වාහනයක් ගන්න පුළුවන් හොඳ තත්ත්වයකටපත් වෙන්න පුළුවන් කියලා ලේසියෙන් එහෙම පුළුවන් කියලා හිතාගෙන සිටීම. ඕවා ඉතින් යම් කාලයක් ගත වෙනවා අවබෝධ වෙන්න. ඕක අවබෝධ වෙලා අර Tamanට Taman විතරක් ඉන්නවා යයි හිතෙන්න පටන් ගත්තට පස්සේ විභාගෙට ලෑස්ති. ඊට පස්සේ පාඩම් කරන්න තියෙන්නේ. ඔය මෙන්ටල් බැරියර් එක තමයි ප්‍රශ්නේ. මොකද ෆස්ට් එකේදී අපි හිතන් ඉන්නවා තව ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා. ඕන තරම් මාර්ග තිබේ කියලා හිතන් ඉන්නවා. අර ළඟදී 25 ල පන්තියේ ගිහලා කතා කරා 25 පන්තිය ඉවර කරන්න කලින් ළමයි පොළොන්නරුව දිස්ත්‍රික්කේ 4 වෙනියෝ මේ අවුරුද්දේ. ඔයාලා දැක්කද දන්න YouTube එකේ වීඩියෝ තියෙනවා. මම දැක්ක වෙන channel එකකින් දාලා තියෙනවා. එයා 2020 තමයි ෆස්ට් එක කරලා තියෙන්නේ. ෆස්ට් එක
ෆේල්ද මන්දා හරිද කරලා ඊට පස්සේ අර ඔය සාමාන්‍ය හිතන් ඉන්නවා වගේ අර ඒ කාලේ හොඳට කොල්ලොත් එක්ක සෙට් වෙලා ඉඳලා මේ කොල්ලෙක් ඉඳලා මේ ඊට පස්සේ ජොබ් එකක් කරන්න ගිහලා දැන් අපි අර හිතාගෙන ඉන්නවට ගොඩාක් දේවල් තියෙනවා කියලා ඊට පස්සේ අර වෙනම වැඩක් පටන් ගන්න සල්ලි නැති පවුලකුත් නෙමෙයි තමයි සල්ලි ටිකක් තියෙන මිනිස්සෙක් ටිකක් තියෙන මිනිස්සෙක් ගොඩක් තියෙන මිනිස්සෙක් නෙමෙයි කොළඹ ඇවිල්ලා ජොබ් එකක් කරලා ටිකක් එහෙම ඉඳලා අවුරුදු 4කට පස්සේ තේරිලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට ගොඩ යන්න පුළුවන් හොඳම පාර A level කියලා 2024 මුල පටන් අරගෙන 2024 විභාග දෙසැම්බර් වල ලියලා පොළොන්නරු දිස්ත්‍රික්කෙන් 4 වෙලා මෙඩිසින් සිලෙක්ට් වෙලා හරි එහෙම කතන්දරයක් YouTube එකේ තියෙනවා. එයා ඒ ගහපු ගේම් එකේ ප්‍රතිඵලයක් විදිහට එයාට මේ අපි ඔන්ලයින් ඉන්ස්ට්‍රක්ටිං ටීම් එකේ ඉන්චාර්ජ් කමක් බාර දීලා තියෙනවා දැන්. අපි ඔන්ලයින් ඉන්චාර්ජ් කියලා මේ කියන්නේ. එතකොට මේ මාසෙ ඉඳන්. එතකොට මේ අර මං කිව්වත් වගේ අර යම් කාලයක් ගත වෙනවා මේක තමයි ලංකාවේ මිනිස්සුන්ට තියෙන හොඳම chance එක බව තේරීමට. ටික කාලයක් යනවා. ඒක තමන් කරපු මේ ටීම් පව් වල හැටියට තමයි. ඒ නිසා අඩුම ගානේ පින්වත් කරන්න එතකොට කවදා හරි අවබෝධ වෙයි ඒක. අවබෝධ වුණාට පස්සේ වැඩ කරන්න පටන් ගන්නවා. අවබෝධ වුණාට පස්සේ වැඩ කරන්න පටන් අරන් නැතුව මේක අර වෙන කිසිම කාටවත් පුළුවන් මේ හින වැඩ්ඩන්ට විතරයි පුළුවන්. එහෙම එකක් නැහැ ඉතින් ඇත්තට මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඕනේ කෙනෙක්ට ඉතින් මේක හරියට කැපකිරීමක් කරලා වැඩ ටික කරා නම් පුළුවන් ඉතින් ලොකු දෙයක් නැහැ. අර වැඩ කරනවා නම් කර හැකි සුපිරියට. මේකේ වටිනාකම තේරුම් ගන්න. හරියට මේකේ වටිනාකම තේරුම් ගන්න. මේක කොච්චර වටිනවද කියලා තේරෙන්න ඉතින් කාලයක් යනවා. ඒ වටිනාකම තේරුම් ගත්තට පස්සේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේක තමයි ඔයාගේ හැබිට් එක හදන මාසේ. හරියට පුරුදු වෙන්න වැඩ කරන්න මේ මාසේ. මෙච්චර කාලයක් වැඩ කරාද නැද්ද කියන එක නෙමෙයි. මේ මාසේ ටිකක් තැනක ඉඳගෙන වැඩ කරන්න පුරුදු වෙන්න. විශේෂයෙන්ම කොල්ලන්ට තැනක පැය එකමාරක් දෙකකට ඉඳගෙන ඉන්නවත් බෑ. නලියනවා. හරි. අර එක තැනක ඉන්න බෑ. එක තැනක ඉඳන් වැඩ කරන්න බෑ. ඔය පුරුදු හදාගත්තේ නැත්නම් ඉස්සරහට යාමක් නැත. පොඩ්ඩක් අල වගේ වැඩ කරන්න වෙනවා මේ ෂයි එක මේ කාලේ වෙනකොට. එහෙම නැතුව මේකේ ගොඩ යාමක් නැත. හරිද? ඉතින් සමහර වෙලාවට පන්ති වල මේවා වැස්සයි ළමයින්ට කිව්වහම ඉතින් ඒ කියන එක තා උන් ඉනාවි ඉන්නවා. හරිද? එහෙම කරයි අපි කියලා ඉන්නවා. හරිද? ඉස්සුද එහෙම ගෝතියෝ විදිහට අපි ඉන්නවද? අපි පොඩ්ඩක් සෙට් එකකට බහලා ඉන්නේ කියලා ඉන්නවා. හොම්බෙන් යන්නේ නැහැ ඊට පස්සේ. බල්ලෙක් ගණන් ගන්න නැහැ A level fail වුණාට පස්සේ. අඩුම ගානේ ගෙදර මිනිස්සුවත් ගණන් ගන්න නැහැ. ගෙදර මිනිස්සුත් ගණන් ගන්න නැහැ. ඔය යාළුවෝ කියලා ඉන්නේ උන් ඉන්නවනේ. උන් ඉන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ. උන් එක එක පාරවල් ඊට පස්සේ යනවා. ඔයාගේ අම්මට තාත්තට අසනීප වුණාට පස්සේ ඔයාට හොඳ ආර්ථිකයක් නැත්නම් ඔය යාළුවාට උදව් කරන්න දෙන්නෙත් නැහැ. එච්චරයි. අන්තිමට තමන්ට තමන් පමණයි. ඒක කෙල වුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඊට පස්සේ ආයි නැවත මාර්ගය හදන්න විදිහක් නැහැ. ඊට පස්සේ ඉතින් ඉවරයි ඉතින්. එච්චරයි. ඒ නිසා මොනවා හරි ෂයි එකදී ඔක තේරෙනවා. තේරිලා වැඩ කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අන්තිමට යම් ඉතින් අවුරුදු 2ක් හෝ 3ක් හෝ 4ක් හෝ 5ක් හෝ මම මේ කියන සමහර කතන්දර YouTube එකේ යන්නේවට මම දැකලා තියෙනවා අවුරුදු 27 28 උන් කමෙන්ට් කරලා තියෙනවා. ඒක නිකන් බලන්නකො විශේෂයෙන් අර මෙඩිකල් ෆැකල්ටි එකේ ළමයාගේ කතන්දරේදී සෑහෙන්න කමෙන්ට් කරලා තියෙනවා. අවුරුදු 27 28 කට්ටිය අපරාධ ඒ කාලේ මට ඒක තේරුන්නේ නැහැ. තේරුණා නම් ලොකු දෙයක් වෙනස් කරන්න තිබ්බා කියලා. ඒත් අවුරුදු 8කට විතර පස්සේ ඕක ගැන දුක් වෙනවට වඩා ඒවර කරන්න දෙකුත් නැහැ ඊට පස්සේ. අර පසුතැවීම කියන්නේ ජීවිතේ කාලේ ගත වෙන්න වැඩි වෙන විතරයි වෙන්නේ පසුතැවීම කියන එක අඩු වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසාම රිග්‍රෙට් එකක් ඉතුරු කරන්න එපා. හරි. එහෙමයක් ඉතුරු කරන්න එපා. දැන් වැඩ කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න මේ කාලේ. මොකද ඔයාලා අවුරුදු 20ක් කරපු දේ අන්තිමට ඔයා නිකන් අවුරුදු 20ක් නිකන් මෙලොව රහන්න නැතුව එළියට යන්නේ අවුරුදු 20ක් පුරාවට ඔයා කරපු දේ කිසිම සාර්ථකත්වයක් නැතුව නම් ඔයා මෙතන එළියට වැටෙන්නේ. එනයිද ඉතින් එහාට ඔයා ජීවිතේ කරන දේකත් ඔයා මහලුකු වැඩක් වෙයි කියලා හිතන අමාරුයි ඉතින්. ඒයි අවුරුදු 20ක්ම කරපු දේත් ඔයා ෆේල් නම්. හරි. අවුරුදු 20ක් එකේ වසරේ ඉඳන් 13 වසරට එළියට ලියන්නේ නේ. ඕකත් ඔයා සාර්ථක නැත්තම් එතනින් එහාටත් ඔයා ජීවිතේ මහා ගේමක් ගහයි කියලා හිතන්න අමාරුයි. ඒක සම්භාවිතාවය අඩුයි. ඉඳලා ඉල්ලකෙත් දෙන්නෙක් ඉන්නවා. අඩුයි සම්භාවිතාවය. ඒ හින්දා මේ මහන්සියලා වැඩ කරන්න. මං කියන්නේ පැය 60ක් වැඩ කරන්න. පන්ති